ලෝක කාන්තා දිනයේ යෙදුන මේ මාර්තු මාසයේ මීට දින කිහිපයකට පෙර අනුරාධපුරයේ වෛද්‍යවරියක් දූෂණයට ලක් වුණා. ඇයට සිදුවුණ සිදුවීම දරා ගන්න බැරි තරම් ඛේදනීයයි. තමන්ගේ රාජකාරිය වෙලාවේ ඒකත් රෝගියෙක් බලලා එන වෙලාවක එහෙම දෙයකට ලක් වෙන්න තරම් මේ රට කොච්චර පිරිහිලාද? ඇයට යුක්තිය ඉටු වෙන්න ඕන. ඇය වෙනුවෙන් විතරක් නෙවෙයි ලෝකයේම ඉන්න කාන්තාවන් වෙනුවෙන් නැගිය හැකි උපරිම හඬ කොන්දේසි විරහිතව ක්‍රියාත්මක වෙන්න ඕනි. ලෝකයේ ගොඩක්ම ශක්තිමත් දේවල් හැදිලා තියෙන්නේ හරිම මෘදු දෙයකින්. සමහර විට අහිමි වී දස දහසක් මැද්දේ ගැහැණු ජීවිතය දකිනවා. ජීවිතය දිනනවා. යහන් තලාවක සුව සැප සඳහා මෘදු ශරීරයක් පමණක් ගැහැණියකට ඇතැයි සිතන අමානුෂික ලෝකයක උඩු දුවන පාහරකම් මැද්දේ ජීවිත දැක්ක ගැහැණු ජීවිතේ දිනපු ගැහැණු ඉන්නවා. රාම සීතාව සැක කරපු තැනත් කෝවලන් කන්නගී දාලා ගියපු තැනත් සිදුහත් යශෝදරා හැර ගියපු තැනත් නිහඬ වෙලා දරාගත්තේ අසරණ වෙච්ච ගැහැණුකම මිසක් වෙනත් කිසිවක් නෙවෙයි. තමන් නිර්දෝෂී කියන්න ගිනි මැලයට පැනපු සීතාටත් ස්වාමියා නිර්දෝෂී කියන්න පුරයක් ගිනි තියපු කන්නගීටත් තිබුණේ ප්‍රේමයෙන් නාමයෙන් රැකපු ගැහැණියගේ විශ්වාසය. එකම ගැහැණිය පත්තිනි වුණ තැනත් කාලි වුණ තැනත් වෙනස් වුණේ ගැහැණියට දැනුණ කම්පනය අසාධාරණය මිසක වෙන කිසිවක් නෙවෙයි. ආදරයේ සංකේතයක් වෙච්ච ටච් මහල් වල මිහිදන් උනේ අන්තපුරයක බිරිඳක් වෙලා දරුවෝ 14ක් හදපු අසරණ ගැහැණියකගේ අඳෝනාවක් මිස ලෝකයට මවාපාන්න හදපු ගැහැණිය ලැබපු ආදරයක් නෙවෙයි. ඉතින් ගැහැණුකම එහෙමයි. මීට මාස ගානකට කලින් ඉන්දියාවේ වෛද්‍ය මෞමිතාගේ දූෂණය ගැන ප්‍රවෘත්ති ඇහුවම කකියන හිතකින් උනත් අපි කිව්වා ඉන්දියාවේ එහෙම උනාට ලංකාවේ එහෙම නෑ කියලා. ලංකාවේ නම් එහෙම නෑ කියලා කියද්දි අපි කරලා තියෙන්නේ අපේම හිත රවට්ටපු එක නේද? ඒ සිද්ධිය වෙලා මාස ගාණයි. ලංකාවෙත් එහෙම සිද්ධියක් වෙලා ඒ මදිවට තරුණ වෛද්‍යවරියන් කොටට ඇඳලා යන නිසාලු එහෙම වෙන්නේ. ඒ වගේ নানা ප්‍රකාර අමානුෂික කතා කියන මිනිස්සු Facebook එක පුරාම එක් කොනකින් කොනට අනික් පයින් යතත් තරුණ කතක් පුළුවන් වූ කදිම රටක් ඇද්ද පුතේ මිලක මිසක්. මීට අවුරුදු ගානකට කලින් ආච්චි අම්මලා දරුවන් නලවන්න කියපු කවියක් එක් කොනකින් අනෙක් කොනකට යෑම කෙසේ වෙතත් රස්සාව කරලා ගෙදරෙන් ටිකටවත් පරිස්සම් නැති රටක් බවට අපේ ලංකාව පත් වෙලා. ලංකාව වෙනස් වෙන්න ඕනි නේද? වෙනස් වෙන්න ඕනි මිනිසුන්ගේ ආකල්ප. ඉතින් වෙනස් කරමු ලංකාව. හැබැයි ඔයාට බෑ හැමෝම වෙනස් කරන්න. ඒත් ඔයාට පුළුවන් ඔයාව වෙනස් කරගන්න. කෙල්ලෙක් ගැහැණියක් මොකක් ඇඳගෙන ගියත් ඒ කෙල්ලට ඒ ගැහැණියට ඔයාට අත තියන්න බෑ. ඒ මිනිස්යාගේ කැමැත්ත නැතුව ඔයාට අත තියන්න බෑ. පොඩි ළමයෙක් නම් ඒ ළමයාගේ කැමැත්ත තිබුණත් ඔයාට අත තියන්න බෑ. ඒ කාරණාව සමාජයේ පැලවෙනකම් මේක හදන්න බෑ. මේවා රෝමාන්තිකරණය කරන්න එපා. විහිළුවට ගන්නත් එපා. ඒ දේ සිදුවෙච්ච කෙනා ඔයාගේ ආදරණීයම සමීපතමයා වෙච්ච දවසට ඔය විහිළු ඉවරයි. එදාට ඔයා එහෙම කරපු කෙනාව මරන්න හොයයි. ඒත් ඒ වෙද්දි ඔයා පරක්කු වෙලා ඉඳි. සෝබා දහම අපිට දෙන්නේ අපි සෝබා දහමට මුදාහරින ශක්තියට සමාන දේවල්. අපි අවංක නම් හොඳ නම් යහපත් අරමුණු වලින් යුක්ත නම් සෝබා දහමින් අපට ලැබෙන්නේත් යහපත් දේවල්. යහපත් අරමුණු එක්ක යහපත් සිතුවිලි එක්ක යහපත් වචන යහපත් ක්‍රියා
තමන් තුළ වර්ධනය කරගන්න. හොඳ මිනිසුන්ට ලැබෙන්නම හොඳ දේවල් විතරයි. ඉතින් ඔයත් හොඳ හදවතක් තියෙන හොඳ මනුස්සයෙක් වෙන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.